සිංහලයද දෙමළයද කියන එක අදාළ නැහැ. පත්තු වෙන හැම උණ්ඩකින්ම රුපියලක් එක්කෙනෙකුට යනවා. අපිට උණ්ඩයක් පත්තු වෙනවා කියන්නේ ජීවිතයක් නැති වෙනවා කියන එක. උන්ට උණ්ඩයක් කියන්නේ රුපියලක්. පත්තු වෙන තරමට සල්ලි. අර ගිය ආටිකල් එකේ තිබ්බ කෝටි 800 ගිය හැදෙන දැන් එළියට එන්නේ ඒ සල්ලි. ඒ සල්ලි වලින් තමයි අර ජජ් කේස් එක යට ගන්න වියදම් කරන්නේ. ඒ ජජ් තමයි අර වරාය කේස් එකට වාසි වෙන විදියට උසාවි නියෝග දෙන්නේ. ඒ වරාය කේස් එකේ එකාගේ මල්ලි තමයි හිටපු ඇමතිගේ නංගිය බඳින්නේ. ඌම තමයි අර කැම්පස් එකේ කොල්ල තුන් දෙනාගේ මරණ වලට සැක කරන්නේ. ඒ නඩුව කතා කරන්නේ මේ ජජ් ඉස්සරහ. මේක මාගලක් වගේ එකට එක වියනවායි. උඹට ඔය දැන් තේරෙන ටික මේ රටේ මිනිසුන්ටත් තේරෙන්න ඕනේ. එළියට පේන පක්ෂ පාට බෙදීම උපක්‍රමයක් විතරයි. මෙතන ඉන්නේ එකම පවුලක්. අපිට මොකද්ද මේකට කරන්න පුළුවන්? මිනිස්සු පාරට බහින්න ඕනේ අර. පාරට බහින්න වැඩක්. ඒව තවත් පක්ෂ අරමුණු වල ගොදුරක් බවට පත් වෙනවා. ඇත්ත ප්‍රශ්නේ යට යනවා. ලියන්න ඕනේ. තව ලියන්න ඕනේ. තනි මිනිස්සු මේ තත්ත්වයට විරුද්ධ වෙන තැනටම ලියන්න ඕනේ. ඊට පස්සේ තනි මිනිස්සුන්ගේ පක්ෂ දේශපාලනයෙන් තොර සාමූහිකයක් ඇති.